මම පොඩි සමරි එකක් දෙන්නම්. මොකද සමහරලාට කෙනෙක්ට දැන් මේ පොඩි චකිතයක් එන්න ඇති. මොකද්ද මේ උනේ එකපාරටම මේ ලොකු කතන්දරයක් කිව්වා, රිෆ්‍රෙෂ් කතාවක් කිව්වා, ෂෙයා කරන කතාවක් කිව්වා, වර්ක් ස්පේස් කියලා මොකද්ද කිව්වා. ඒ වගේ අර එකිනෙකට වෙනස් කතන්දර ගොඩක් ඇහුණින්ද කෙනෙක්ට පොඩ්ඩක් හිතෙන්න පුළුවන් මට මේක තේරෙන්නේ නැද්ද කියලා. ඇත්තටම ඔයාලට මේ data load කරන part එක තේරුණා නම් අද දවසේ ඒක ප්‍රමාණවත්. මොකද අද lesson එකේ ඒක මොකක් හරි CSV එකක් කොහොමද ගන්නෙ? Excel ෆයිල් එකක් කොහොමද ගන්නෙ? SQL සර්වර් එකේ තියෙන ටේබල් එක කොහොමද ගන්නෙ? ඔන්න ඔය පාර්ට් එක අද දවසේ ඔයාලට තේරුණා නම් ඒක ප්‍රමාණවත්. හරි. එතකොට මම පොඩි සමරි එකක් දෙන්නම්. දැන් ස්ක්‍රීන් එක පේනවද චාමික මගේ? පේනව නේද? ඔව් පේනවා. හරි. එතකොට මම පොඩි සමරි එකක් දෙන්නම් අපි මේ work flow එකත් එක්ක කොහොමද course content එක යන්නේ කියලා. දැන් කලින් මෙතනින් explain කරේ මෙතන explain කරද්දි එච්චරම idea එකක් නැතුව ඇති. චුට්ටක් දැන් අපි tool එක ඇතුළට ආව හින්දා එතනින් මම explain කරන්න මොකද්ද අපි මේ කරන්න යන්නේ කියලා. හරි. එතකොට මේ තියෙන වගේ computer එක කියලා හිතන්න ඒක ඇතුලේ මේ install කරලා තියෙන්නේ Power BI application එක කියලා හිතන්න. දැන් මෙතන දාලා තියෙනවා your එහෙම නැත්නම් develop කරන එක්කෙනාගේ computer එක තමයි මේක. එතකොට ඔයා ඔෆිස් එකේ ඉන්නවා නම් ඔයාගේ ඔෆිස් ලැප්ටොප් එක වෙන්න පුළුවන් මේ තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා පර්සනල් නම් ඔයාගේ පර්සනල් ලැප්ටොප් එක වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා Power BI install කරන Power BI report එක හදන්න පාවිච්චි කරන computer එක කියලා හිතන්න මේක. එතකොට මේකේ දැනටමත් ඔයා මේක ඉන්ස්ටෝල් කරලා ඇති. අපි ඉන්ස්ටෝලේෂන් ඒ ගයිඩන්ස් එක දුන්නා. ඒක ඉන්ස්ටෝල් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ කියලා චාමික වලට කිව්වා. ඊළඟට අපි කරන්න ඕනේ අපේ ප්‍රොජෙක්ට් එකට අදාළ data sources ටික අඳුරගන්න එක. එතකොට හිතන්න දැන් කෙනෙක් මොනවා හරි කම්පැනි එකේ ඉන්න එම්ප්ලොයිස්ලා ගැන, යාළගේ සැලරි ගැන, එහෙම නැත්නම් යාළගේ වයස ගැන, පර්ෆෝමන්ස් ගැන ඒ වගේ දෙයක් කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා HR එකට අදාළ data source ටික කනෙක්ට් කරගන්න. සමහර විට ඒවා Excel ෆයිල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි database එකක තියෙන වෙන්න පුළුවන්. එතකොට ඔයා තීරණය කරනවා මට ඕනේ මෙන්න මේ data sources ටිකට කනෙක්ට් වෙන්න කියලා. ඒතර එක source එක project එකකට එක source එකක් නෙමෙයි. හරිද? දැන් චාමික වලට කරලා පෙන්නවා CSV ෆයිල් එකකුත් ගත්තා, Excel ෆයිල් එකකුත් ගත්තා. ඒ වගේ එක ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ ඔයාලට CSV, Excel, SQL Server, SAP HANA ඔය වගේ MariaDB වෙන්න පුළුවන්, OneDrive වෙන්න පුළුවන්, SharePoint වෙන්න පුළුවන්. ඒ වගේ එකිනෙකට වෙනස් data source ගණනාවක් use කරන්න පුළුවන්. හරි. එතකොට ඒ source වලට connect වෙන්න මොකද්ද අපි පාවිච්චි කරන්නේ? connect එක. ඔයාට Excel ඕන නම් මෙතනින් Excel connect එක ගන්නවා. ඔයාට SharePoint ඕන නම් මෙතනින් SharePoint කියලා select කරලා ඔය මෝඩ් දුන්නාට පස්සේ Tamanට අවශ්‍යව මෙතනින් search කරගන්න පුළුවන්. බලන්න SharePoint කියලා ගාවම SharePoint folder යන එක මෙතන පෙන්නනවා. ඒ වගේ තමන්ට අවශ්‍ය දේ මෙතනින් සර්ච් කරලා SQL server කියලා ගවුවොත් ඒක මෙතනින් පෙන්නනවා. මේ තමන්ට අවශ්‍ය දේ මෙතනින් සර්ච් කරලා ඒ අදාළ කනෙක්ට් එක ඇතුළට ගිහිල්ලා username password දුන්නා. දුන්න ගමන් ටේබල් ටික පෙන්නනවා. ඒ ටේබල් ටික ක්ලික් කරගෙන ලෝඩ් කරගන්න තියෙනවා. හරි. එතකොට ඔයාලට අයිඩියා එකක් ඇති දැන් මොකද්ද මේ data loading කියන්නේ කියලා. අපි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ ප්‍රොජෙක්ට් එකට අපිට එකිනෙකට වෙනස් data sources උමනා වෙනවා. ඉතින් අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද කරන්නේ? ඒ data sources වලට කනෙක්ට් එකක් through කනෙක්ට් වෙන එක කරන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාලා දන්නේ මේ පාර්ට් එක විතරනේ. එතනින් එහාට පාර්ට් එක මම නිකන් දල වශයෙන් කියන්නම් මේක තේරෙන්න ඕනේ නැහැ. හරිද? ඒ වුණාට අර ඔළුවට යන්න මොකද්ද අපි මේ කරන්න යන්නේ කියලා දල වශයෙන් කියන්නම්. හරි. දැන් ඔයාගේ කම්පියුටර් එකට එක එක source වලින් ඔයාලා data load කරගත්තා. එතකොට මාත් මෙතනින් මගේ Power BI එකට දැන් චාමික කර process එකම තමයි කරන්න යන්නේ. මෙතනින් මම data load කරගන්න හිතන්න මගේ project එකට මට ඕනේ CSV ෆයිල් එකක්. එහෙනම් මොකද කරන්න ඕනේ? get data ගිහලා CSV කියලා search කරන්න ඕනේ මෙතන. මෙතනින් මෝ ගිහින් CSV නම් අර පළවෙනි ඉන්ටර්ෆේස් එකේ තිබුණා. හැබැයි මට මෙතන කියන්න ඕනේ ඔයාට අවශ්‍ය data source එක මෙතන search කරාම connect එක වෙන්නනවා. connectors මේක 100 ගණනක් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි දිනදා පාවිච්චි කරන ඕනෑම මේකේ තියෙනවා. හරි. connect එක ගත්තා. connect කරා. ඊට පස්සේ අපිට machine එක ඇතුලේ තියෙන ඒ අදාළ ෆයිල් ටික පෙන්වනවා. දැන් මොකද කරන්න හිතන්න මට ඕනේ මේ sales data set එක කියලා ක්ලික් කරා ඕපන් කරා database එකක් වුණාත් ওই කතන්දරය ඔහොමම තමයි වෙන්නේ. හරි. මම ගන්නවා.
හරි ඔයාලට පේනවා ඇති මගේ data load වෙමින් තියෙනවා. සාමාන්‍යයෙන් Excel ෆයිල් එකක් CSV ෆයිල් එකක් මෙහෙම මෙච්චර ස්ලෝ වෙන්නේ අද මේ මැෂින් එකක් හරි මේ performance අවුලක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ලොකු database එකක් කනෙක්ට් කරොත් ඔය වගේ ටයිම් එකක් යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් SQL server එකක් ඒ වගේ ටිකක් බරපතල data source එකක් කනෙක්ට් කරොත් ඔහොම ටයිම් එකක් යන්න පුළුවන්. එහෙම නැතුව Excel වලට CSV වලට ඔය වගේ ලොකු ටයිම් යන්නේ නැහැ. හරි ඔයාලට පේනවද දැන් ඉබේම අර data කියන පැත්තේ මගේ table එක visible වෙනවා මේ මම ගත්ත table එක visible වෙනවා. එතකොට මොකද්ද මෙතන උනේ අපි workflow එකකින් කිව්වොත් කොහේවත් තියෙන data source එකක් අපි connect කරගත්තා ඊට පස්සේ මේ table එක Power BI පැත්තට load කරගත්තා. එතකොට ඔයාලට පේනවද මේ පාරේදී මේ Power Query editor කියලා එකක් හම්බෙන්න ඕනේ හැබැයි තාම හම්බුන්නේ නැහැ. හරි. ඒතර දැනට ඒවා ලොකුවට හිතන්න යන්න එපා මේ කියන කතන්දරේ සම්පූර්ණයෙන් තේරෙන්නේ නැති වෙයි මේ load කරන part එක ලෝඩ් ගියා නම් ඇති අදට. එතකොට අපි කරන්නේ ඔය එන data කියන්නේ data set එක Power BI පැත්තට ගන්න කලින් මේ Power Query editor එකක් හරහා එනවා. ඒ කියන්නේ මෙතන තියෙනවා Power Query editor කියලා එකක්. මෙතනින් transform data ගිහලා මෙතෙන්ට ගියාම Power Query editor කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ අලුත් interface එකක් open වෙලා ඒක ඇත්තටම කිව්වොත් අපේ data source එක මේක හරහා තමයි එන්නේ. කියන්නේ අපි load කරපු data table එක මේක හරහා තමයි එන්නේ. ඒතර මේකෙන් ඔයාලට එක පැහැදිලි ඇති මේ data කියන් අපේ කම්පියුටර් එකේ ඇප්ලිකේෂන් එකට data load කරද්දී අතරමැද ඉන්නවා Power Query editor කියලා එක්කෙනෙක්. එතකොට මෙයාව අපි තාම දැක්කේ නැහැ. කියන්නේ එයා කොහෙදවත් හම්බුන්නේ නැහැ Power Query editor කියලා. ඕපන් කරලා මම පෙන්නන්නේ එයා through තමයි එයා ඇත්තටම එන්නේ. හරිද? අපිට නොපෙනුනට එයා through තමයි එන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ අපේ Power BI ඇප්ලිකේෂන් එකේම වෙන ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා මේ සයිඩ් එකේ. ඒක තමයි Power Query editor කියලා කියන්නේ. එතකොට මේක ඇතුලේ තමයි අපි ඔය data table එක ස්මූත් කරන වැඩේ කරන්නේ. ඔයාලට පේන ඇති මේ table එක අපි load කරපු table එක හැදිලා තියෙනවා. මේ පැත්තේ මොනවද code වගේක් ලියාගෙන තියෙනවා. යා මේ උඩ මේ coding part එකක් තියෙනවා මේ. යා මේ step 3ක් ගිහින් තියෙනවා. ඒ ඔක්කොම ඔටෝම උනේ. දැන් මම තාම මුකුත් කරේ නැහැ. මම කරේ load කරපු එක විතරයි. හරි. එතකොට මේ ඇතුළේදී ඔයා කොහොමද මේවට කොලම්ස් අයින් කරන්න කොහොමද කොලම්ස් චූස් කරන්න රෝ තියාගන්න මෙතන තව ලොකු ඔප්ෂන් ගොඩාක් තියෙනවා මේක ඇතුලේ ක්ලික් කරලා පේනවා ඇති සෑහෙන වැඩ ගොඩක් මේක ඇතුලේ කරන්න තියෙනවා ඊට පස්සේ මේ ෆීචර්ස් ගොඩක් තියෙනවා ට්‍රාන්ස්පෝස් කරන්නේ රිවර්ස් කරන්නේ කොහොමද වැලියුස් ප්ලේස් කරන්නේ කොහොමද පිවර් කරන්නේ කොහොමද ෆිල් ඩවුන් වගේ දේවල් කරන්න කොහොමද ඔය වගේ එක්ස්ට්‍රැක්ට් කරන්න කොහොමද මේ වගේ මැතමැටිකල් ෆන්ක්ෂන් යූස් කරන්න කොහොමද ඊට පස්සේ මෙතන තියෙන අලුතෙන් කොලම් ඇඩ් කරන්න කොහොමද ඒකට කෝඩින් නැතුව වෙන පාර්ට් එකක් තියෙනවා කොලම් from examples කියලා ඒ වගේ දේවල් කරන්න කොහොමද මෙතන එහෙම සම්පූර්ණ කතන්දරයක් තියෙනවා වගේ data source එක ස්මූත් කරගන්න. එතකොට අපි දෙවනි දවසේ සම්පූර්ණයෙන්ම දෙවනි දවස සහ තුන්වෙනි දවස වගේ අරගෙන සාකච්ඡා කරන්නේ මෙන්න මේ Power Query editor එක ඇතුලේ කොහොමද අපේ data ටික හරියට හදාගන්නේ කියන එක. හරිද? duplicate handle කරන ඒවා null values තියෙන නම් ඒවා අයින් කරන ඒවා ඒ ඔක්කොම කතන්දරේ මේකේ තියෙනවා. මේ තියෙන remove duplicates null values බලන්නේ කොහොමද? ඒ වගේ කතන්දරේ ඔක්කොම errors තියෙනවා නම් මේ errors බලන්නේ කොහොමද? ඒ ඔක්කොම විස්තරය මෙතෙන්ට එනවා. එතකොට කෝඩින් දැනුමක් නැතුව අපිට පුළුවන් වෙනවා අපේ data set එක ස්මූත් විදිහට හසුරව ගන්න එහෙම නැත්නම් ස්මූත් විදිහට වෙනස් කරගන්න අපිට අවශ්‍ය විදිහට මේ Power Query editor එක පාවිච්චි කරලා. ඒතකොට අපි දෙවෙනි දවසේ සහ තුන්වෙනි දවසේ මේක යූස් කරන්න තමයි කියලා දෙන්නේ. ඕක හරියට ඔලුවට ගියොත් අනිත් ටික ලේසි. ඇත්තටම අමාරු පාර්ට් එක තියෙන්නේ මෙතන. හරි. කියන්නේ රියල් ඔයාම රියල් ප්‍රොජෙක්ට් එකකට ගියාම ඔයාලට අමාරු පාර්ට් එක තියෙන්නේ සෝස් එකේ තියෙන data ටික ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. විෂුවල් වලට දාන්න. විෂුවල් හදන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. හරිද? හරි. ඊට පස්සේ අපි ඊළඟ පියවර විදිහට කතා කරනවා ඒ ගත්ත data table එකිනෙක සම්බන්ධ කරන එක. දැන් හිතන්න මම මෙතන data table කීපයක් ගත්තා කියලා. දැන් මම මේ මොකද්ද ගත්තේ? sales කියලා table එකක්. ඒ වගේ අපිට table තව තව ගන්න පුළුවන් නේ. එතකොට හිතන්න මම තව එකක් ගන්නවා මොකක් හරි
වෙන ටයිප් එක පුළුවන්. ඒ වුණාට දැනට මම CSV එකක්ම ගන්නම්. අන්න මම මේ වගේ මේ කන්ට්‍රීස් වගේ තව ටේබල් එකක් ගන්න. හරි දැන් Excel ඇතුලේ නම් අපි කොහොම ටේබල් දෙකක් තියදී මොකද කරන්නේ? ඒවා අතර කෝඩ්ස් ලියන්න ඕනේ. මොකක් කර පිවොට් කරනවා නම් එහෙමයි. ඒ වගේ VLOOKUP නම් එහෙමයි. කෝඩ් කරන්න ඕනේ. හැබැයි මෙතන ඔයාලට පේනවා ඇති එහෙම කෝඩින් පාර්ට් එකක් මුකුත් අපි අර මැනුවලි කරන්න ඕනේ නැහැ. හරි. මෙතන ඔයාලට පේනවා ඇති මම ලෝඩ් කරපු අනිත් ටේබල් එක ලෝඩ් වෙමින් තියෙනවා. එතකොට අපි ඔය ඊළඟ පාර්ට් එකෙන් කරන්නේ දැන් හිතන්න අපි data clean කරලා Power BI පැත්තට ගත්තා කියලා. ඒ ගන්න ටේබල් අතර සම්බන්ධයක් හදන එක තමයි මේ data modeling කියලා කියන්නේ. එතකොට ඒක වෙනම lesson එකක් විදිහට කියලා දෙනවා. මේ එකිනෙක ඒ කියන්නේ එකිනෙකට වෙනස් ටේබල් ගොඩක් අපි ගාව තියෙද්දි අපි කොහොමද මේ එයාලව එකිනෙක අතර සම්බන්ධයක් හදන්නේ. උදාහරණයක් විදිහට දැන් මෙතන කියලා ඕස්ට්‍රේලියා කැනඩා වගේ රටවල් ටිකක් තියෙනවා මෙතන. එතකොට ඒ රටවල් වලට අදාළ සේල්ස් ඉස්සර තියෙනවා මේකේ. ඒතර කොහොමද මේ දෙන්න සම්බන්ධ කරන්නේ? ඔයාට ඉන්ඩස්ට්‍රී එක වුණත් එකම ටේබල් එක ඇතුළේ හැමදේම හම්බෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් ටේබල් තියෙනවා. කොහොමද මේවා සම්බන්ධ කරන්නේ? මේ ටේබල් එකෙන් රට අරගෙන මේ ටේබල් එකෙන් ඒ රටට අදාළ සේල්ස් ගන්න කොහොමද? මොකද්ද සම්බන්ධය? අන්න ওই සම්බන්ධය හදන්න කියලා දෙනවා අපි ওই data modeling කියන part එක ඇතුළේ. ඊට පස්සේ තමයි data visualize කරන්න කියලා දෙන්නේ. ඒතර visualize කරන part එකේදී වෙන්නේ මෙන්න මේ canvas area එක ඇතුළේ අපි එක එක charts අඳිනවා. උදාහරණයක් විදිහට මම එක ටේබල් එකකින් ඔයාලට ඇදලා පෙන්නන්න දැන් ඔයාලට චාට් එකක් අඳින්න පොඩි ආසාවකුත් ඇති. ඒකින්ද සරලව මේ සතිය ප්‍රැක්ටිස් කරන්න පොඩි ගයිඩන්ස් එකක් දෙන්න. හරි. එතකොට මම කී කී හිටියේ පොඩි සපෝට් එකක් දෙන්න ඔයාලට දැන් ආස ඇති Power BI ඩෑෂ්බෝඩ් එකක් හදලා බලන්න. ඒ වගේ කියන්නේ ගොඩක් අයට ආස තියෙන විෂුවල් ටික හදන්නනේ. එතකොට පොඩි සපෝට් එකක් දෙන්නම්. ඔයාලා මේ සතියේ try කරලා බලන්න. හරිද? එතකොට මම කී කී හිටියේ ඔයාලට මේ මෙතන තියෙනවා මේ visualization කියන ඒ පේන් එක යටතේ තියෙනවා මේ වගේ අවශ්‍ය විෂුවල් සිලෙක්ට් කරගන්න මේ වගේ තියෙනවා ලිස්ට් අවුට් වෙලා. එතකොට හිතන්න මට පයි chart එකක් ඕන මේ ක්ලික් කරගන්න තියෙන්නේ. ඒතර බාර් chart එකක් වගේ ඕන මේ විදිහට අදාළ තැනට ගිහලා ක්ලික් කරගන්න තියෙන්නේ. එතකොට දැන් මම පයි chart එක නිකන් අරන් පෙන්නනවා. මෙහෙම ක්ලික් කරාම ওই විදිහේ chart එකක් එනවා මේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට අදාළ ෆීල්ඩ්ස් ටික දාගන්න. දැන් මේ ලෙසන් එක නෙවෙයි මේ නිකන් ඔයාලට අර පොඩ්ඩක් මේ ටූල් එක ෆැමිලියර් වෙන්න කියලා දෙන්න. හරිද? ඒතර මේ විෂුවල් හදන වෙනම ලෙසන් එකක් යනවා. හරිද? ඒක එන්නේ 4 වෙනි දවසේ 5 වෙනි දවසේ වගේ. දැනට පොඩි අයිඩියා එකක් ගන්න. හිතන්න මට පයි chart එකක් තියෙනවා. මට ඒකේ වැලියුස් විදිහට පෙන්වන්න ඕනේ සේල් එක. සේල් එක තමයි වැලියුස් වෙන්නේ. බෙදන්න ඕනේ ප්‍රොඩක්ට් එක අනුව. එහෙනම් ලෙජන්ඩ් එක ප්‍රොඩක්ට් එක කියලා මෙහෙම ඇදලා දානවා. මේ. මෙහෙම ඇදලා දානවා. right. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ වගේ පයි chart එකක් හැදිලා තියෙනවා. එතකොට ඒක නම් ටිකක් මීනින්ග්ෆුල් නෑ වගේ මම ප්‍රොඩක්ට් එක අයින් කරලා සේල්ස් පර්සන් වගේ දාලා බලමු. ඒකත් හරියන්නේ නෑනේ. කන්ට්‍රී එක දැම්මොත් හරි. දැනට අපි මේ විදිහට ගමු. නිකන් මේක මේ ප්‍රැක්ටිස් කරන්න කරන එකක් ඉඳ දැන් ඔය වගේ අපිට පයි chart එකක් හැදෙනවා. ඊට පස්සේ අපි ඔයාලට කියලා දෙනවා මේ පයි chart එක කොහොමද ෆෝමැටින් කරන්නේ. ඒ කියන්නේ මේකේ ටයිටල් එක කොහොමද හදාගන්නේ, කලර්ස් දාන්නේ කොහොමද, මේ ලෙජෙන්ඩ් එක වෙනස් කරන්නේ කොහොමද, බෑග්ග්‍රවුන්ඩ් දාලා ලස්සන කරන්නේ කොහොමද, ඒ වගේ සම්පූර්ණ පාර්ට් එකක් කියලා දෙනවා. ඊට පස්සේ ඒ වගේම උදාහරණයක් විදිහට අපිට මෙතනින් තව කොලම් chart එකක්, බාර් chart එකක් ගන්න ඕන. ඒක මෙහෙම ක්ලික් කරලා අරගෙන ඒක අදාළ අක්ෂවලට මේ data දාලා ඩෑෂ්බෝඩ් එක කොහොමද ෆෝමැටින් පාර්ට් එක කරන්නේ ලෙජන්ඩ් එකක් තියෙනවා ලයින් එකක් තියෙනවා නම් ඇවරේජ් ලයින් එකක් තියෙනවා ඔය වගේ කතන්දර ටික අපි ඒ විෂුවල් එක යටතේ කතා කරනවා ඊට පස්සේ දැන් හිතන්න අපි මේ එක පේජ් එකක් නෙමෙයි තියෙන්නේ ඒතර තව තව පේජ් වලට ඔයාලට ඩෑෂ්බෝඩ් එක අරන් යන්න ඕන නම් මෙතනින් නිව් පේජ් දීගෙන එහෙම කොහොමද පේජස් කිහිපයක ඩෑෂ්බෝඩ් එකක් හදන්නේ කියලා තවදුරටත් ඉස්සරහට යද්දි කතා කරමු ඊට පස්සේ අර වෙබ්සයිට් එක වගේ කොහොමද මේ පේජ් එකෙන් අර පේජ් එකට යන්න බටන් එකක් දාගන්නේ. මේ පේජ් එක ඇතුලේ තියෙනවා කොහොමද කාලය අනුව ෆිල්ටර් කරගන්නේ. 2025 data බලන්න විතරක් බලන්නේ කොහොමද. එහෙම නැත්නම් මේ අදාළ සේල්ස් පර්සන්ට විතරක් අදාළ data බලන්නේ කොහොමද. ඒ වගේ ෆිල්ටර් කරගන්න විදිය කියලා දෙනවා. ඊට පස්සේ
අර කලින් කිව්වා වගේ අනිත් pages වලට යන්න buttons දාන්නේ කොහොමද? ඒ වගේ වෙබ්සයිට් එකක් වගේ මේක අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ buttons තියෙනවා. අදාළ තැනට move වෙන්න පුළුවන්. filters slices තියෙනවා. ඒවයෙන් අදාළ date range එකට අදාළව, අදාළ රටට අදාළව ඒ වගේ filter කරලා data බලන්න කොහොමද කියලා idea එකක් ගන්න ඉගෙන ගන්න පුළුවන්. ඊට අන්නේ අන්තිමට මේ හදාගත්ත report එක finalize වුණාට පස්සේ ඔයා දැන් මේක satisfy මේක බොරු එකක්. මේක ඔයා හදලා design කරලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ කරන්නේ මෙතනින් publish කරන එක. හරිද? publish කියන බටන් එකෙන් publish කරාට පස්සේ වෙන්නේ මේක web එකට යනවා. web එකට ගියාට පස්සේ මොන වගේද පේන්නේ කියලා මම චුට්ටක් පෙන්නන්නම්. මට තප්පරයක් දෙන්න ඒක open කරන්න පොඩ්ඩක් time එකයි. හරි. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. මම චුට්ටක් ආයෙත් ඔයාලට කතන්දරේ කියලා එන්න. දැන් අපි මොකද්ද කරේ? එක එක data source වල තිබ්බ data අපේ Power BI desktop එකට load කරගත්තා. ඊට පස්සේ ඒ එන data අපි Power Query edit එකක් හරහා අරගෙන ඒ අදාළ data වල කරන cleansing part එක, transforming part එක, column add කරන ඒවා null value කරන ඒ කතන්දරේ කරගන්නවා. ඊට පස්සේ report එක ඇතුලේ table සම්බන්ධ කරලා model එක හදනවා. ඊට පස්සේ අපි ඒක විෂුවල් ටික හදනවා. විෂුවල් ටික හදුවට පස්සේ අපි ඒක පබ්ලිෂ් කරන්න ඕනේ වෙබ් එකට පබ්ලිෂ් කරාට පස්සේ තමයි අනිත් අයට බලන්න ෂෙයා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ වෙබ් එකට පබ්ලිෂ් කරාට පස්සේ ඔයා හදන report එකක් පේන්නේ මෙන්න මේ වගේ. හරිද? දැන් බලන්න මේ report එක browser එකෙන් open වෙලා තියෙන්නේ නේ. මේ මගේ edge එකෙන් මේක open කරලා තියෙනවා. එහෙම නැත්නම් Chrome එකකින් වෙන්න පුළුවන්. ඒ වගේ browser එකකින් තමයි open වෙන්නේ. එතකොට ඔයාට අයිඩියා එකක් ඇති. එහෙනම් browser එකකින් open මේක දැනටමත් ඉන්ටර්නෙට් එකේ ඒ කියන්නේ මේක cloud එකක තියෙන්නේ. එහෙමනම් අපිට මේක අනිත් අයට බලන්න share කරන්න පුළුවන්. එතකොට live බලන්නත් අනිත් අයට පුළුවන්. හරි. එතකොට මේ වගේ තමයි Power BI dashboard එකක් එන්නේ. මේ වගේ slice කරගන්න පුළුවන් විදිහට buttons තියෙනවා. මේ අපිට මොනවා හරි categories අනුව filter කරන්න ඕන, team එක අනුව filter කරන්න ඕන නම් මේ වගේ slices තියෙනවා. මේ slices වලට අදාළව dashboard එක filter කරගෙන බලන්න පුළුවන්. හරි. එතකොට තව pages තියෙනවා. ඒ වගේ pages කීප කියන්නේ සාමාන්‍ය තනි page එකකට අපි හදන්නේ නැහැ. pages කීපයකට තමයි Power BI dashboard එකක් හදන්නේ. ඒ වගේ ඒ page වලට navigate වෙවි බලන්න මේ වගේ interface එකක් තමයි හම්බෙන්නේ. හරි. දැන් ඒ කියන්නේ දැන් අපේ report එක තියෙන්නේ මේ වගේ තැනක. ඊට පස්සේ වට පුළුවන් ඒක අනිත් අයට බලන්න share කරන්න. හරිද? අනිත් අයට බලන්න share කරන part එක මෙතනින් අර සාමාන්‍යයෙන් අපි report එකක් share කරනවා වගේ කරන්න තියෙන්නේ. ඒක අදාළ දවසේදී කරමු. මට මෙතනදී ඔයාලට කියන්න ඕනේ අර end to end කොහොමද flow එක යන්නේ කියලා. හරි. දැන් ඔයාලට idea එකක් ඇති. එහෙනම් මොකද්ද කරන්න යන්නේ? data source වලින් මේ table ටික ඇදලා ගත්තා. ඒ ටික Power Query edit එක හරහා clean කරලා ගත්තා මේ පැත්තට. model එක හැදුවා visualize කරා. web එකට publish කරා. අනිත් අයට බලන්න share කරා. අන්තිම part එක විදිහට තියෙන්නේ මේක schedule කරන්න ඕනේ. මේකේ වෙනම settings part එකක් තියෙනවා. ඒක අපි schedule කරන්න ඕනේ දවස ගානේ refresh වෙන්න. ඒ කියන්නේ යම් දවසක් ගත්තොත් ඒක උදේ 8ට, උදේ 10ට, උදේ දවල් 12ට ඔය වගේ අපි දෙන ටයිම් වලට මෙයා අපේ data source එකට connect වෙලා Excel file එකක් නම් ඒකට connect වෙනවා, micro SQL server එකක් නම් ඒකට connect වෙනවා. ගිහිල්ලා අලුතෙන් ඇවිල්ලා තියෙන data ටික එයා ඇදලා ගන්නවා. එතකොට මේක automate කරලා තියෙනද? ඒ process එක දුන්නාට පස්සේ ඔයා මේ report එක automate කරා වෙනවා. හරි. එතකොට මේක නිකම්ම publish කරලා තියන්න විතරයි තියෙන්නේ. හැමදාම එදිනෙදා dataත් එක්ක update වෙවි යනවා. හරි. ඕක තමයි end to end process එක ඔයා ඉගෙන ගන්න යන. හරි. මම හිතනවා දැන් පොඩ්ඩක් clear picture එකක් එන්න ඇති. ඔයාලට දැන් install කරගෙන ඉවරලා පොඩ්ඩක් report එකක් මේ වගේ chart එකක් දෙයක් එහෙම හදලා බලන්න. එතකොට ඔයාටත් පොඩි idea එකක් වෙයි, පොඩි ආසාවක් වෙයි මේ කොහොමද මේක වෙන්නේ කියලා.